Destiny Migration Solutions, your trusted partner in Australian migration. Destiny YouTube channel එකේ තවත් වැඩසටහනක් එක අද අපි ඔබ හමුවට එනවා. අද අපි කතා කරන්න යන්නේ තවත් මේ migration program එක තුල තවත් සුලභව අහන ප්‍රශ්නයක් තමයි. ඔබ වෘත්තිකයෙක්. ඔබ ඇත්තටම ගොඩක් සුදුසුකම් තියෙන කෙනෙක්. ගොඩක් හොඳ experience තියෙන කෙනෙක්. හැබැයි ඔබගේ වයස අවුරුදු 45ට වඩා වැඩි. එහෙම නැත්නම් 45ට ඉතා ආසන්නයේ තියෙන. ඒතර අපි දන්නවා සාමාන්‍ය skill migration program එක හරහා ඔබට එන්න අමාරුයි. ඉන්විටේෂන්ස් පාත්වය එක හරහා 189 190 491 වීසාකදී උපරිම වයස් කාණ්ඩයේ විදියට අවුරුදු 45 තමයි තියෙන්නේ. ඒ වගේම 186 වගේ වීසා එකක් සාමාන්‍යයෙන් කොමන් කැටගරි එකක් හැටියට ඉල්ලුවොත් ඔබ එම්ප්ලොයි නොමිනේට් වීසා එක ඩිරෙක්ට් වීසා එක ඔබ අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕනේ. තවත් ක්‍රම තියෙනවද ඕස්ට්‍රේලියාව තුළ ඔබ අවුරුදු 45 සපිරුණත් ඔබට ඕස්ට්‍රේලියාවට හැකියාවක් තියනවද එන්න ඇවිල්ලා ඒන වීසා එක ඔබට පුළුවන්ද පර්ම් රෙසිඩෙන්සි වීසා එකක් බවට අනාගතයේදී පරිවර්තනය කරගන්න. මෙන්න මේ චැලෙන්ජිං ක්වෙස්චන්ස් වලට තමයි අද අපි ඔබට උත්තර දෙන්න යන්නේ. ඔව් ඔබ කාගෙන් හරි අහුවොත් මේ ප්‍රශ්නය ඔය අවුරුදු 45 පස්සේ මම ඇවිල්ලා ඕස්ට්‍රේලියාවට මට සෙටල් වෙන්න පුළුවන්ද? සෑහෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවා ඔබට මේ මම මේ කියන කැටගරිස් කීපෙන් එකකට ඇතුළත් වෙන්න පුළුවන් නම්. පළවෙනි කැටගරි එක තමයි ඔබ අහලා තියෙනවා ඩාමා වීසා එක ගැන. අපි Destiny Migration YouTube channel එක හරහා මේ DAMA Designated Area Migration Agreements කියන වීසා වර්ගය ගැන ගොඩක් කතා කළා. මේ වීසා වර්ගය තුල තියෙනවා ඒ migration designated areas වලට දීලා තියෙන යම් flexibilities. ඒක සම්බන්ධව තියෙන්නේ age එක සම්බන්ධව, ඒ වගේම salary එක සම්බන්ධව, English එක සම්බන්ධව ඒ වගේ concessions දීලා තියෙනවා. මේ age එක දීලා තියෙන age එක සම්බන්ධව දීලා තියෙන concessions එක අනුව ගොඩක් මේ migration ඩාම ප්‍රෝග්‍රෑම් එක හරහා අවුරුදු 55 වෙනකම් පර්ම් රෙසිඩෙන්සි එක ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මුලින් 482 ඩාම එක වීසා එක හරහා ඒ අදාළ ප්‍රදේශයට යනවා ස්පොන්සර්ෂිප් එකක් කරා අවුරුදු 55 වෙනකම් ඔබට කල් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක හරහා ඔබට PR එක ඉල්ලන්න. ඒ ඩාම වීසා එක තමයි ඊටම ජනප්‍රියම වීසා එක. කෙනෙක් අවුරුදු 45ට වඩා වැඩි නම් ඔවුන්ට ඩිරෙක්ට් PR එක ඉල්ලන්න පුළුවන් ඩාම වීසා එක හරහා ඇවිල්ලා. ඊළඟ වීසා කැටගරි එකක් විදිහට මේ ඩාමා වීසා එක අපි නැඹුරු වෙන්නේ ගොඩක් වෙලාවට මේ වයස හින්දා ගොඩක් වෙලාවට. මොකද වයස 45ට වැඩි නම් ඒ වගේම ඉංග්‍රීසි කන්සෙෂන් එක තමන් ඉල්ලනවා නම් ඒ වගේම සැලරි threshold එකේ අඩුවෙන් තමන්ට රක්ෂාවක් හම්බෙලා තියෙන ඕන ඩාමයක් ගැන බලන්න පුළුවන්. හැබැයි ඔය නෝමල් 482 වීසා එක දැන් ඒකට කියන්නේ SID වීසා එක. skills in demand වීසා එකට ඇවිල්ලා ඔබට පුළුවන් ඒ වීසා එක හරහා ඔබට පුළුවන් SID වීසා එක හරහා ඇවිල්ලා ඒ වීසා එක හරහා ඔබට PR එක ඉල්ලන්න පුළුවන්. හැබැයි එහෙම ඉල්ලනවා නම් ඔබ කල්පනා කරවෙන්න ඕනේ ඔබට හැම කැටගරි එකකින්ම ඒ වීසා එකට එහෙම PR එක ඉල්ලන්න බෑ. ඔබ උදාහරණයක් විදියට ඔබ එන්නේ වෛද්‍ය වෘත්තිකයෙක් විදියට නම් මෙඩිකල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් විදියට නම් ඔබට පුළුවන් 482 වීසා එක යටතේ ඇවිල්ලා රීජනල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක යටතේ තියෙන රීජනල් පෝස්ට් කෝඩ් එක වැඩ කළා. කියන්නේ ඔබ ඇවිල්ලා වැඩ කරන හොස්පිටල් එක හෝ ඒ ඔබගේ මෙඩිකල් ප්‍රැක්ටිස් එක ඕස්ට්‍රේලියාවේ ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියා එකක නම් ඒ ප්‍රැක්ටිස් එකට අවුරුදු 2ක් වැඩ කරාට පස්සේ ඔබට පුළුවන් රීජනල් මෙඩිකල් ප්‍රැක්ටිෂනර් කියන කන්සෙෂන් එක යටතේ 186 වීසා එක ට්‍රාන්සිෂනල් ක්‍රමයට දාන්න. ඒ කියන්නේ 482 අවුරුදු 2ක් ඉඳලා 186 වීසාකට යන්න පුළුවන් අවුරුදු 2කට පස්සේ වයස 45ට වැඩි වුණා. හරි. එහෙම නැතිනම් ඔබට යන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි ඉන්කම් threshold එකක් තියෙන ඔබට සැටිස්ෆයි කරන්න. උදාහරණයක් විදිහට ඔබ මෙඩිකල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් නෙවෙයි. හැබැයි යම් කිසි ආකාරයක විධායක රක්ෂාවක් කරන කෙනෙක්. නැත්නම් අපි කියමු හයි එන්ඩ් එකේ IT ප්‍රොෆෙෂනල් කෙනෙක්. හයි එන්ඩ් එකේ ඔබ ඉන්ජිනියර් කෙනෙක්. ඒ වගේ අයට ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාවේ හයි ඉන්කම් threshold එක කියලා අඳුනගෙන තියෙනවා යම් කිසි threshold එකක්. මේ අවුරුද්ද 1,75,000යි. ඒක 2024-25 අවුරුද්දේ. 2023-24 අවුරුද්දේ 1,68,000යි. මෙන්න මේ සැලරි එක ඔබට ලැබිලා තිබෙනවා නම් මෙන්න මේ gross salary එක ඔබට ලැබිලා තියෙනවා නම් ඔබට පුළුවන් මේ 186 කියන වීසා එක ඉල්ලන්න අවුරුදු 2ක් 482 වීසා එක හරහා. එතකොට ඔබට රීජනල් ජීවත් වීමේ අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි.
නමුත් ඔබ දැන් තීරණය කරන්න ඕනේ 482 හරහා අවුරුදු 45ට වැඩි වුණත් මට 186 කියන එම්ප්ලොයි නොමිනේට් වීසාකට යන්න පුළුවන් මෙඩිකල් ප්‍රැක්ටිෂනර්ස්ලටයි හයි ඉන්කම් threshold තියෙන අයටයි. ඊට අමතරව විශේෂ තව කැටගරිස් දෙකක් තියෙනවා. අන්නේ කැටගරිස් දෙක තමයි ඒ අයට පුළුවන් 186 කියන වීසාවකටත් කෙලින්ම ඉල්ලන්න අවුරුදු 45ට වඩා වැඩි නම්. ඒ කියන්නේ අවුරුදු 45ට වඩා වැඩි නම් අපි කිව්වා 482 හරහා වීසා එකේ ඉන්න ඕනේ කැටගරිස් දෙකක් ගැන. නමුත් මේ කියන කැටගරිස් දෙක ඒ තමයි සයන්ටිස්ට්ලා නම් ඔබ සයන්ටිස්ට් කෙනෙක් නම් ඔබ ටෙක්නිකල් පර්සන් කෙනෙක් නම් ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් ගවර්න්මන්ට් එක හරි ස්ටේට් ගවර්න්මන්ට් එක හරි ස්පොන්සර් කරන. ඒ අයට පුළුවන් 186 වීසා එක ඩිරෙක්ට් වීසා එකක් විදියට අවුරුදු 45ට පස්සෙනුත් එල්ලන්න. ඒ වගේම ඔබ යුනිවර්සිටි ඇකඩමික් ස්ටාෆ් කෙනෙක් නම් ඒ ඇකඩමික් ස්ටාෆ් එකේ කැටගරිය ඒ ගවර්න්මන්ට් එකෙන් අප්‍රූව් කරලා තියෙන BCDE කියන කැටගරිස් වලට අයිති නම් ඇකඩමික් ලෙවල් එක. ඒ අයටත් පුළුවන් 186 වීසා එක ඩිරෙක්ට් වීසා එකක් විදියට අර යුනිවර්සිටික මාර්ගයෙන් ඔවුන්ට ඉල්ලන්න. ඔවුන්ට 482 හරහා අවුරුදු ගණක් බලා දීමේ අවශ්‍යතාවයක් නැහැ. Tamanට අවුරුදු 45 වුණා. මං හිතන්නේ එතන ගවර්න්මන්ට් එකේ මුඛ්‍ය පරමාර්ථය තමයි සයන්ටිස්ට්ලා යුනිවර්සිටි ලෙක්චරර්ස්ලා කියලා කියන්නේ රිසර්චර්ස්ලා කියන්නේ ඇත්තටම කිව්වොත් ඒ අයගේ නිපුණතාවය මත රටක ආර්ථිකය රටක පරිසරය සමාජය ගොඩනගන්න පුළුවන්. ඒ නිසා අන්නේ ඉසෙන්ස් එක අරගන්න, ස්ප්‍රිට් එක අරගන්න තමයි මං හිතන්නේ මේ 186 වීසා එක උන්ට දීලා තියෙන්නේ. ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන් විදියට. ඔන්න ඔය ස්කිල් වීසා කැටගරිස් වලින් අර වෙන විදියකින් ඔබ එනම නම් අවුරුදු 45ට වඩා වැඩි නම් එක්කෝ ඔබට ඕස්ට්‍රේලියාවේ පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ, පාර්ට්නර් වීසා එකක්. එහෙම නැත්නම් ඔබ ඕස්ට්‍රේලියාවේ දරුවෙක් ඉන්න ඕනේ. පර්ම් රෙසිඩෙන්සි එක, ඒ වගේම සිටිසන්ෂිප් එකක තියෙන බැලන්ස් ඔෆ් ෆැමිලි ටෙස්ට් එක මීට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ දරුවන්ගේ 50%කට වඩා ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන PR සිටිසන් තියන අය වෙන්න ඕනේ. පේරන්ට් වීසා හෝ පාර්ට්නර් වීසා හරහා උනත් ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්. ඔවුන්ට අවුරුදු 45ට වඩා වැඩි. අද මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි ඇත්තටම උත්සාහ කරේ මේ අවුරුදු 45ට වඩා වැඩි අය අපේ හැමතිස්සෙම ඉන්කුව කරනවා අපිට ඕස්ට්‍රේලියාවට එන්න මාර්ගයක් නැද්ද? ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මේ YouTube මේ වැඩසටහන ඔවුන්ට ප්‍රයෝජනවත් වෙයි. ඔවුන්ට ඕස්ට්‍රේලියාවට එන්න යම් අදහසක් තියෙනවා නම් මෙන්න මේක තමයි ඔබට එන්න තියෙන මාර්ගය. Destiny Migration Solutions, your trusted partner in Australian migration.